පාසක මහත්තයා මම සිල් ගත්තේ සිල් කඩන්න නෙමෙයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ ගෝඨයිම්බර සඳහන් කරනවා ස්වාමීනි මගේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දවසින් දවස වෙහෙර වහන්සේලා කඩනවා. දවසින් දවස බෝධීන් වහන්සේලා කපනවා. පින්ඩපාත වැඩපු මගේ හාමුදුරුවන්ගේ සිවුරු ටික ගලවලා විසි කරනවා. පාත්‍රය අරන් පොළවේ ගහනවා. ඒ හින්දා මේ රට රකින්න ඔබ වහන්සේලා වගේ ශක්තිවන්තයෝ තනියම නිවන් හොයාගෙන ගියොත් කවුද අනිත් අහිංසකයන්ට පිට වෙන්නේ කියලා. ඒ වෙලාවේ කල්පනා කරලා සිවුරු දෙක ගලවලා තියලා අදිෂ්ඨාන කරන්නේ මං ආයෙම සිවුරට එනවා. ඒත් එක ගිහිලා රජුරු ගාව එකතු වෙනවා තේරපුත්තහබේ නමින් යෝධයා. සඳහන් කරනවා යුද්ධයට ගියේ යගදාවක් කරගෙන කියලා. තේරපුත්තහබේ යුද්ධයට එන්නේ යගදාවක් කරගෙන. සතුරු පිරිස මැද්දට ගිහිල්ලා මේ යගදාව කරකවනවා. එහෙමයි. කරකවනකොට අපි ළඟට ඇවිල්ලා කවුරු හරි ලීයක් කරකෙව්වොත් ඔළුවේ වදී කියලා අපි නැමෙනවා. සඳහන් කරනවා සතුරන්ටත් එහෙම නැමෙන්න තිබුණා ලීයක් කැරකෙනවා යගදාව කැරකෙනවා පේනවා නම් කියලා. කරකවන වේගෙට පේන්නේ නැහැ. ඔලු ගැලවි විසිනවා විතරයි වෙන්නේ. මේ තරම් ප්‍රාණඝාත කරලා තේරපුත්තාවේ රහත් වුණා. අදට සංසාරේ කොහෙවත් නැහැ. ගෝඨයිම්බරත් රහත් වුණා. එහෙනම් මහ පව් කෙරුවා නමුත් ඊට වඩා ප්‍රතිපත්තිය පුරලා පව් වලට මතුවෙන්න දුන්නේ නැහැ. මතුවෙන්න කලින් සෝවාන් කියන ආර්ය මාර්ග තත්වයට දුව ගන්න පුළුවන් වුණොත් ඒ ආරක්ෂිත ස්ථානයට පැන ගන්න පුළුවන් වුණොත් ආය කවදාවත් නිරේ ගිහිලා විපාක දෙන්නේ නැහැ. එහෙමනම් කුසලයෙන් අකුසලයේ යටපත් කරලා වහලා දාන්න පුළුවන්. ඒ තරම් ආරක්ෂාවක් බුදුරජාණන් වහන්සේ අපිට හැදුවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ හැර ඒ වගේ ආරක්ෂාවක් හදලා දුන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් මේ වෙනකොටත් අපි කරගත්ත පව් ඇති. නමුත් ලබාගත්ත මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම නිවැරදි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් අහලා සරණ ගිහිල්ලා මේ පව් අහලා දාන්න පුළුවන්.